පෝෂිත සමාජයක් මහා සංස්කෘතියක් මේ ධරණීය තලයේ තුර නිර්මාණය වුණේ බුදුදහමේ මහා අනුහසින්. අනුබුදු මහින්දාගමනයත් සමග මෙරටට සංස්කෘතික වටිනාකම් රාශියක් හිමි වුණු බව ඉතිහාසයේ සඳහන්ව පවතිනවා. ඒ නිසාම එදා මෙන්ම අදත් මතුවටත් මේ දේශය සම්බුද්ධ දේශයක් බවට පත් වුණේ මේ බුදුදහමේ තිබෙන සැබෑ වටිනාකම් හරයාත්මක අගයන් ගුණාත්මක දෑ මේ සියල්ල මනවින් හදාරා ඒ ඔස්සේ දැහැමි දේශයක් ලෙස මෙරටට අවශ්‍ය කරන ධාර්මික සුවය ලබා දීමේ ප්‍රමුඛ වමනාව නිසායි. එකී වගකීම් සහගත කාර්යභාරය එදා මෙදා තුළ සිදු කළ සියලු රාජ මහාමාත්‍යාදීන්ගේ ගමනට අදත් ශක්තියක් වෙමින් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත්වීම සඳහා සියලු කටයුතු මෙලෙස සූදානම් වුණා. අතීතයේදීත් එය එලෙසම පැවති බව අප අසා තිබෙනවා. බුදුදහම රාජ්‍යයේ සංකේතයක්, බුදුදහම රාජ්‍යයේ උරුමයක් බවට පත් කරගත් ඉතිහාස කතාවක වර්තමානයයි අප මේ දකින්නේ. ඒකේ සියලු දෑ සිදුවන මෙද්දවැල මේ පුරාණ විහාරස්ථානය අතිශය වැදගත් විහාරස්ථානයක්. මා පෙර සඳහන් කළාසේ වසර 300කට වඩා වැඩි ඉතිහාසයක් සහිත මේ පූජනීය බිමේ ඓතිහාසික වශයෙන් වටිනාකම් රාශියක් අපට දක බලා ගන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒ සියලු දෑ සහිතව පින්බිමක් ලෙස වඩාත් ශාසනික සමාජීය දෑ සිදු කරන මේ පුණ්‍යවන්ත බිමේ අද ගරු ජනාධිපතිතුමාටින් මේ විවෘත කෙරෙන්නේ සුවිශේෂී කාර්යයක්. මේ වෙසක් සමයෙහි වෙසක් මාසයේ රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව පවත්වනු ලබන ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ඡායාරූප එකතුවක් සහිත ප්‍රදර්ශනයක් දැන් ගරු ජනාධිපතිතුමාත් මෙරට ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහත්මයාත් එවැගේම බුද්ධ ශාසන සංස්කෘතික සහාගමික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මැතිතුමාත් ඇතුළු කොට ඇති සම්භාවනීය පිණිස විසින් විවෘත කරනු ලැබුවේ. අප දන්නවා අතීතයේ සිටම ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි අතර සම්බුදු ශාසනයෙන් පෝෂිත ඉතිහාසයක් පැවතුණු බව අදත් වර්තමානිකවත් බොහෝ දෙනෙක් ඉන්දියාව සමග මේ ශාසනික ධාර්මික සමදතා ගොඩනගාගෙන තිබෙන බව අප දන්නවා. ඒකී බෞද්ධ ප්‍රබෝධය සඳහා මූලික ගමන අපට සූදානම් කර දුන් ඉන්දිය දේශයේ ඇති බෞද්ධ විහාර විහාරස්ථානවල ඡායාරූප එකතුවක් මේ ප්‍රදර්ශනයේදී දැක බලා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. අතිශය විරල අවස්ථාවක්, අතිශය විරල ඡායාරූප එකතුවක්. ඒ නිසා මේ මිද්දවැල පුරාණ විහාරස්ථානයේ දින කිහිපයක් පුරා පැවැත්වෙන මේ රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමී කටයුතු සමග ඔබ සම්බන්ධ වෙනවා නම් මේ ප්‍රදර්ශනය ඔබට අතිශය වැදගත් අවස්ථාවක් බවට පත්වනු ඇති. බුදුරජාණන් වහන්සේගේ තෙවැදෑරුම් මංගල්‍ය සිදු වුණේ ಭಾರತයේ නොයසේනම් මේ දඹදිව තලෙහි. අදත් ගෞතම බුදුන් දකිනවා යයි සිත් පහදවාගෙන ශ්‍රී ලාංකීය බුදු ජනතාව වන්දනාමාන කිරීම සඳහා මේ ඉන්දිය දේශයට ගමන් කරන බව අප ඔබ හොඳින්ම දන්නා කරුණක්. අදටත් මේ දේශයේ සුරක්ෂිතව පවත්වාගෙන යන මේ සියලු බෞද්ධ ආගමික සිද්ධාස්ථාන අතිශය වැදගත්. ඒ සියලු දෑහි ඡායාරූප එකතුවක් අද මේ මිද්දවැල පුරාණ විහාරස්ථානයේදී දකින්නට පුළුවන්කමක් ලැබෙනවා. එයයි මේ මොහොතේදී ගරු ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලබන්නේ. ශාස්ත්‍රීය සමාජීය උන්නතිය සඳහා කළ යුතු සහ කළ හැකි දේ අතිමහත්. ඒකී වගකීම මේ ශ්‍රී ලාංකීය මාතෘ භූමියේ ජන්මලාභය ලබන සෑම අයෙකුටම පැවරෙන මුඛ්‍ය වගකීමක් කාර්යභාරයක් බවට පත් වෙනවා. ඒකී වගකීම් සහගත කාර්යභාරය සිදු කිරීමේදී හැම මොහොතකම මේ මව්බිමේ සැබෑ උරුමය දරන මේ බුදුදහමේ වටිනාකම, බුදුදහමේ අනුහස මේ ලොවටම රැගෙන යාමේ ප්‍රමුඛ වගකීම දරන්නේද ඔබ අපයි, ශ්‍රී ලාංකීය ජනතාවයි. බොදුනුවන් පමණක් නොවේ සියලුම ආගමිකින් පවා එක්ව මේ වෙසක් සමයෙහි මේ සම්බුදු තෙමගුල සමගින් විවිධ ආගමික සමාජීය කටයුතු සමගින් එක්වන අවස්ථා අප දකින්නේ ඒ නිසායි. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් වලට ප්‍රමුඛතාව ලබා දෙන මහා පින්කම් පිරෙන යන මගතොටෙහි සෑම තැනකම බුදුන් වහන්සේගේ නමින් කුමක්කෝ පින්කමක් සිදුවන මහා පුදුමාකාර සංස්කෘතික පුනරුදයක් සහිත වුණු කාලයක් ඔබත් මමත් මේ වෙසක් සමයෙහි දකිනවා. ඒ නිසා සම්බුදු තෙමගුලෙහි පිහිට, සම්බුදු තෙමගුලෙහි පින්වන්ත භාවය තවත් දින කිහිපයකින් දැක බලා ගන්නට සූදානම් වන අප ඒකී කාර්යභාරය සමස්ත බෞද්ධ දේශයේ ලෙස ශ්‍රී ලංකා ද්වීපයම ආරම්භ කරනු ලබන්නේ රාජ්‍ය වෙසක් මහෝත්සවය සිදු කරමින්. එය අතීතයේ සිට පැවත ආ බව. You are watching JK News Sri Lanka. Join with us.